ඔයා විශ්වාස කරයිද කියලා දන්නේ නැහැ. ඒත් මට කවදාවත්ම ඕනෙ වුණේ නෑ ඔයා මගෙම කරගන්න. ඒත් මට ඌමනා වුණා. හේතු විරහිතව ඔයාට ආදරය දෙන්න. සීමාවක් නැතුවම ඔයා ගැන හොයලා බලන්න. ඔයාගේ ළඟින් ඉන්න. ඔයාගේ හොඳම යාළුවා වෙන්න. ඒත් මං එකම එක දෙයකට හුඟක් ආස කරා. ඒ ඔයා මට කතා කරන එකට. මොකද ඔයා මට කතා කරද්දී ඒක මට ලොකු මානසික සතුටක් වුණා. වචනෙන් කියන්න බැරි තරම් ඒක මට ලොකු සුව පහසුවක්. ඇත්තටම ඔයාට තේරිලා තියෙනවද කියලා දන්නේ නැහැ. ඒත් වචනෙන් මෙන්න මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි හරි අමුතු බැඳීමක් අපි දෙන්න අතර තිබුණා. මං අහලා තියෙනවා කතාවක්. හිටපු ගමන් අපේ ජීවිතේට එන මිනිස්සු ඉන්නවා නේද? ඒ මිනිස්සු අපේ ජීවිතේ පුදුම විදිහට උඩු යටිකුරු කරනවා. ඔයත් මගේ ජීවිතේට හරි අහම්බෙන් හිටපු ගම ලංවුණු කෙනෙක්. ඉතින් ඇත්තටම ඒ කතාව මං කියන්න හේතුවත් ඔයත් මගේ ජීවිතේට ලං වෙලා මගේ ජීවිතේ වෙනස් කරපු නිසා. හිතන්න බැරි විදියට ජීවිතේ කවමදාවත්ම අවාරේ හම්බ වෙන මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න ආදරය කරන්න යන්න හොඳ නෑ කවදාවත්. මම මෙහෙම කියන්නේ මගේ ජීවිතේට අවාරේ ලංවුණු එයා නිසා. මොකද එයා මගේ ජීවිතේට අවාරේ ලං වෙලා හිතන්නේ නැති විදිහට මට සමු දුන්නා. ඒ දුන්නු සමුදීම මට තරහා ගන්න පුළුවන්. ඒත් එයාට මං සීමාවක් නැතුව ඇබ්බැහි වෙලා. එයාට මං සීමාවක් නැතුව ආදරය කරන්න අරන්. ඒ නිසා කවදාවත් ඔයා මතක තියාගන්න. අවාරේ ඔයාගේ ජීවිතයට ලං වෙන කිසිම මනුස්සෙක්ට ආදරය කරන්න එපා. මොකද සමුගන්න එකට වැඩිය අමාරුයි අවාරේ හම්බ වෙන මිනිස්සුන්ට ඇබ්බැහි වෙන එක.